this is the HTML file. ඔක්කොම තේරුම් ගත්තා දැන් අනගෙන ඉන්නේ. හරියට එන්නේ. මෙන්න HTML file එක. එතකොට මේ HTML file එක save වෙලා තියෙන කොයි folder එකේද? ICT folder එක. එහෙනම් මොකද්ද දැන් active folder එක වෙන්නේ? working folder එක වෙන්නේ මොකද්ද? root the works the ICT ද? ICT is the working folder. ඕක ඔලුවට ගන්න. Right? This is what the working folder. Folder. That is the folder where the HTML file is saved. ඔච්චරයි. ඔක මුලදී මේ note එක දුන්නා උඩ. තියෙන තැනක් දන්නෙත් නැහැ ලිව්වා ඒ වුණාට. ඔව්. හරි. ඒතර ICT කියන එක තමයි working folder එක. ඇයි HTML file එක එතන ඉන්නේ? එහෙනම් working folder එක ඇතුලේ තියෙන ඕනම file එකක්, image file එකක්, we can load it into the HTML file without specifying folder. මේක ඇතුලේනේ HTML තියෙන්නේ. ඒක ඇතුලේ තමයි flower තියෙන්නේ. එහෙනම් flower එක load කරන්නේ කොහොමද? img src මොකද්ද කියන්නේ? flower.jpg. ඒකේ ප්‍රශ්නයක්ම නැහැනේ කාටවත් මේක load කරන්න. දැන් issue එකේ තියෙන්නේ මෙයා කොහොමද ගන්න කියලා. එතකොට මේ බලන්න. img src to load the garden, it is not directly under the working folder. When you go to the working folder, there's a subfolder in it. And under the subfolder, you have garden. And when I'm loading that, should I specify works? Should I specify root? Or should I specify ICT at least? ICT කියන්න ඕනද? නෑ නෑ. ඇයි උගේ ඇතුළේනේ මං ඉන්නේ? කොටින්ම කියනවා නම් මං කියනවා ඔයාගේ මෙහෙම එකක්. මේ අපේ ගෙදර. හරි. මේ මගේ රූම් එක. මේක අපි කියමු නිමල් කියලා. නිමල්ගේ රූම්. ඕක ඇතුලේ තියෙනවා ඩ්‍රෝ එකක් හරි. මේකේ තමයි මගේ ඔය පොත් ටික එහෙම ඔක්කොම තියෙන කියලා හිතන්නකෝ. හරි. දැන් නිමලුත් ඉන්නවා. නිමල්ගේ යාළුවෙකුත් පාඩම් කරන්න ඇවිල්ලා ඉන්නවා. දෙනම කාමරේ පාඩම් කරගෙන ඉන්නවා. ඉන්න අතරේ දැන් නිමල් කියනවා මේ මචං අපේ අර මේ මගේ මේ ඉකෝන් පොත අරන් දීපන්කෝ. කියලා කියනවා. රළුවන කොහෙද බං තියෙන්නේ කියලා අහනවා. ඌ ඉන්නේත් මුයි කාමරේම. දැන් ඌ මොකද කියන්නේ? ඒක තියෙන්නේ මචං අපේ ගෙදර මගේ කාමරේ මේ ඩ්‍රෝ එකේ කියලා කියනවද? නැත්නම් කියන්නේ අන්න අර ලාච්චුවේ මෙන්න මෙතන ඇත්තේ කියලානේ කියන්නේ. හරිනේ? දැන් ඔයා කොතනද ඉන්නේ? ICT folder එක ඇතුලේ. දැන් මට යන්න ඕන garden එකට. එතකොට මම මොකද කියන්නේ? ඒක තියෙන්නේ ICT කියන folder එක ඇතුලේ Colombo කියන sub folder එක ඇතුලේ තමයි garden තියෙන්නේ. එහෙමද කියන්නේ නැත්නම් මම ඉන්නේ මගේ කාමරය ඇතුලේනේ. දැන් මම ICT ආ කියන්න ඕනද? නෑ. I directly to focus onto the sub folder in Colombo. මෙන්න මේ ලාච්චුවේ මෙන්න මෙතන ඇති කියලානේ කියන්න ඕන. තේරියමන්? එහෙනම් works වැඩකුත් නැහැ ICT වැඩකුත් නැහැ. Why? This is going to be the working folder. Hari? So when you are inside the working folder, just list down the subfolders available. Hari? එහෙනම් මෙතෙන්දි වෙන්නේ මොකද්ද? Just say it as Colombo /garden.jpg. හරිනේ? ඔච්චරයි වෙන්න ඕන. No need to write anything other than that. If you wrote it, that's wrong. හරි. උඩට ගිහිල්ලා එන්නේ නැහැ. එහෙම වුණොත් browser can't detect it. හරි කතන්දරේ. දැන් තව සීන් එකක් එනවා. දැන් මේ ස්ලෑෂ් එක දාද්දී නිකම් මට හිතුණා චූන් එකක් ගිහිල්ලා I may put the slash in this direction, is it working or not? Works. In HTML, quite flexible. Python වගේ සැර නැහැ. අම්බෝ හાર્ඩ් ගන්න කමන්නේ මේක separate එකක් කියලා උදන්න. හරි? So it's possible to put this way or this way as a slash. ඕන එකක් දාන්න පුළුවන්. හරි.
මම මේකම පොඩ්ඩක් ඇමෙන් කරලා දෙන්නම්. මේ ඩයග්‍රෑම් එකේම ඇමෙන් පාරක් දාමු අපි. පුළුවන් නම් දාන්න කොලම්බෝ කියන එක ඇතුලේ තව ෆෝල්ඩ් එකක් අපි හදමු. අර ගාඩන් කියලා එකක් තියෙනවනේ. ඒක ඔය තිබ්බයි. තව එකක් මම හදන්නම් AL time.jpg. Now I want you to load this image onto the index.html. හරි. Under the Colombo I have another folder created. ඔක අප්ඩේට් කරගන්න ටියුට් එකේ. කොහෙන් හරි ඉරි ගහලා ලියා ගන්න. Colombo කියන එක ඇතුලේ AL කියලා එකක් හදාගෙන ඒක ෆෝල්ඩර් එකක්. Under that folder time.jpg. Update your drawing. හරි දැන් write the code. Under Colombo, garden is there. Then one more AL and time.jpg.